ෆැමිලි ටීචින්ස් අද මම හදන්නේ මුං කැවුම්. හුඟ දෙනෙක් කියනවනේ මුං කැවුම් හදන්න අමාරුයි කියලා. ඔන්න බලන්නකෝ අවශ්‍ය සියලුම ද්‍රව්‍ය ටික ලං කරගත්තම ඉක්මනට හදාගන්න පුළුවන්. මම අද මුං පිටි කෝප්ප එකකුයි හාල් පිටි කෝප්ප එකහමාරකුයි සීනි කෝප්ප 1.3 කාලක් ගත්තා. මේ මුං ඇට ටික මම කලින්ම හොදලා ගරලා වේලලා තියාගත්තා. මොකද වැලි කැටයක් හරි තිබුණොත් එහෙම මුං ඇට ටික රන්වන් පාට වෙනකන් ලස්සනට බෙද ගන්න ඕනේ. ගින්දර වැඩි කරගන්න එපා. ඉක්මනට මුං ඇට ටික කළු පාට වෙයි. මුං ඇටයක් කපලා බලන්න අමු ගතිය නැති වෙනකන් බෙද ගන්න. අඩු ගින්දරේ රන්වන් පාට වෙනකන් බෙද ගන්න. යන්තම් රස්නෙන්ම මුං ඇට ටික හොඳින් කුඩු කරගන්න ඕනේ. කෑලි නොහිටින්න. දැන් හාල් පිටි ටිකත් තෙත යනකම් මෙන්න මේ වගේ ගානට එනකම් බෙද ගන්න. දැන් සීනි ටික වැහෙන ගානට වතුර ටිකක් දාලා හොඳින් උණු කරගන්න ඕනේ. ලුණු චුට්ටකුත් දාගන්න. සීනි මිශ්‍රණය ඇඟිලි දෙකෙන් අල්ලලා ආයත් කරනකොට නූලක් ඇදෙන ගානට. නැත්නම් වතුර ටිකකට මේ මිශ්‍රණයෙන් ටිකක් දාලා එකතු වෙනවද කියලා බලන්න ඕනේ. ඔන්න ඒක තමයි පදම. දැන් අපි මේ පැණියකින් පැණි කෝප්පයක් විතර අයින් කරලා තියාගමු. එතකොට අපිට හරිම ලේසි මේ පැණි ටික ටික දාලා පදම හදාගන්න. දැන් පැණියක රස්නේ තියෙද්දිම මුං පිටි ටික දාලා හොඳින් කලවම් කරගන්න. ඊට පස්සේ තමයි හාල් පිටි ටික ටික එකට කලවම් කරගන්නේ. පැණියක රස්නෙම තියෙන නිසා ඉක්මනට පිටි මිශ්‍රණය හයි වෙන්න බලනවා. මේ වෙලාවේ කලබල වෙන්න එපා. ඔයා හිමින් සැරේ ඉතුරු පැණි ටිකත් එකතු කරගෙන ගානට මෙලෙක් ගතියට මිශ්‍රණය හදාගන්න. පිටි මිශ්‍රණය වියලි ගතිය වැඩි වුණොත් එහෙම ඔයාට පුළුවන් උණු වතුර චුට්ට දාලා පදම හදාගන්න. ඒත් වතුර වැඩි වෙලා දියාරු ගතිය වැඩි වුණොත් එහෙම ඔයාට පුළුවන් ආයෙත් ලිපේ තියලා චුට්ටක් මිශ්‍රණය හැඳි ගාලා ගානකට හදාගන්න. ඊට පස්සේ තෙල් ටිකක් ගාගත්තු මතු පිටකට මේ මිශ්‍රණය දාලා අතෙත් තෙල් ටිකක් ගාගෙන මේ මිශ්‍රණයට තෙල් ටිකක් දාන්න. දැන් ඇඟිලි තුඩු වලින් නෙවෙයි අත්ලෙන් හොඳින් පොරි පිපෙනකන්, ඒ කියන්නේ වායු බුබුලු වෙනකන් අත් ගන්න ඕනේ. මෙන්න මේ වගේ. ඊට පස්සේ මිශ්‍රණය තුනී කරගෙන ඔයාට අවශ්‍ය ප්‍රමාණයට ලස්සනට කෑලි ටික කපා ගන්න. දැන් ඉතින් මුං කැවුම් වල දවටනය හදා ගන්න ඕනේ. තෙත හාල් පිටි කෝප්ප එකහමාරකට කහ කුඩු ස්වල්පයකුයි ලුණු ස්වල්පයක් දාලා හොඳින් කලවම් කරගෙන දෙපාරක් විතර මිරිකගත්තු පොල් කිරි ටික ටික දාලා හොඳ උකු බැට එකක් හදාගන්න. මුං කැවුම් තෙලට දානකොට එකින් එක දාන්න. එකම පාර දෙකක් දාන්න යන්න එපා. එකට ඇලුනාම ගලව ගන්න අමාරුයි.